පුතේ අද කියලා දෙන්න යන්නේ ගිය සතියේ අපි කතා කරපු වීඩියෝ එකේට අමතරව තව ළමයි කරන අතපසුවීමක් ගැන. පුතේ අපේ පුතාලා ප්‍රශ්න අපි හිතමු ඔන්න දැන් ඔයාලට ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙනවා. ප්‍රශ්න 6ක් විතරයි ඔයාට ඒකේ දීලා තියෙන්නේ. ඒ ප්‍රශ්න 6න් ඔයාට ප්‍රශ්න 4යි ලියන්න තියෙන්නේ. අපි හිතමු සමහර දක්ෂ දරුවෝ ඔය ප්‍රශ්න 6න් 4ක් තෝරගන්නේ නැහැ ප්‍රශ්න 6ම ලියනවා. එහෙම ලිව්වහම මම ඇවිල්ලා අහනවා ළමයි ඇයි පුතේ මේ ප්‍රශ්න තෝරගන්න තියෙන ප්‍රශ්න මේ ප්‍රශ්න 6ම ලියලා තියෙන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ කියන්නේ සර් එතකොට මට ලකුණු වැඩිපුර හම්බෙයි. එහෙනම් එහෙම ඒගොල්ලෝ හිතනවා. ඒත් පුතේ ඔයා දන්නවද ප්‍රශ්න 6න් 4ක් තෝරගන්න උනහම ඔයා ප්‍රශ්න 6ම ලිව්වා කියලා ඔයාගේ ප්‍රශ්න 6ටම ලකුණු දෙන්නේ නැහැ. සමහර ළමයි හිතනවා ප්‍රශ්න 6ම බලලා අඩුවෙන් ලකුණු තියෙන දෙක කපලා වැඩිපුර තියෙන ඒවාට ලකුණු දෙයි කියලා. ඇත්තම පුතේ එහෙම කරන්නත් බෑ. එහෙම කරන්න ඕනෙත් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න ඔයාට තියෙන්නේ ප්‍රශ්න කීයද ලියන්න උත්තර අන්න ඒ ටිකට ප්‍රශ්න ටික තෝරගෙන ලස්සනට ඒ ටිකට විතරක් උත්තර ලියන්න. වැඩිපුර ලියන්න එපා ලකුණු හම්බෙන්නේ නැහැ. එහෙම ලකුණු දෙන්න විදිහක් නැහැ. අනිත් එක තමයි පුතේ තව වරදක් ළමයි කරන ඊළඟට කරනවද තමයි මේ ප්‍රශ්න ටික ලියලා අන්තිමට යටින් ලියනවා කේ කතන්දර. අනේ සර් මෙන්න මේකට ලකුණු දෙන්න. මෙන්න මේක මෙහෙම වුණ හින්දා මට වැඩිපුර ලකුණු ටිකක් දෙන්න. අනුකම්පාව බලාපොරොත්තු වෙනවා. හරිද? එහෙම කරා කියලත් ඔයාට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ හින්දා පුතේ මේ වැරදි දෙකම කරන්න එපා. වැඩිපුර ප්‍රශ්න ගානක් ලියන්නත් එපා. පේපර් එකේ අවසානයේ අනුකම්පාව බලාපොරොත්තු වෙන්නත් එපා. ඔයගේ දේවල් අපි නැති කරගෙන ඉස්සරහට දක්ෂ දරුවෝ වෙමු. ඊළඟ දවසේ මම තව ඔයාට ටිප් එකක් කියලා දෙන්නම්. එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු.